සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් අපි අදත් මේ වීඩියෝ එකක් ගේනවා. ඒ තමයි අපි මාළු මිරිස් වගාවේදී මුහුණ දෙන තවත් රෝගී තත්ත්වයක් කරන මේක රෝගී තත්ත්වයක්වත් නෙවෙයි. මේ ඔයාලට පේනවා මේ කොළ කොඩ වීමේ තත්ත්වයක් තමයි මේකෙන් පේන්නේ. නමුත් මේ කොළ කොඩ වීමේ තත්ත්වයට මේ බලපාන හේතුවක් තමයි අපි අධිකවම නයිට්‍රජන් මේ ගහට වැඩි වෙලා තියෙනවා. කියන්නේ මේක අපි මගේ යාළුවෙක්ගේ වගාවක්. ඒ යාළුවා ඇවිල්ලා කිව්වා මේ පොඩ්ඩක් බලන්න මේ වගාවේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේකෙදි වෙලා තියෙන්නේ මේකට මේ ඇල්බර්ට් සොලියුෂන් NPK ස්ප්‍රේ කරද්දී ඩෝස් එක වැඩි කරලා ප්‍රමාණය වැඩි කරලා ස්ප්‍රේ කරලා තියෙනවා. ඒක නිසා මේ ගහ ගොඩක් ලා වෙලා කොළ දාලා තියෙනවා වලට පේන්න. ඉතින් මේ ඇල්බර්ට් සොලියුෂන් ගහපුවා නැත්නම් නයිට්‍රජන් ගහට වැඩි වුණාම කොළ වීමේ තත්ත්වය ඇති වෙන්නේ. මේ නයිට්‍රජන් ගහට වැඩි වෙනවා කියන්නේ ගහේ මේ කොළ ලා වෙනවා. ලා වෙලා හොඳට කොළ දාලා හැදෙනවා. ඒතකොට ලා වුණාම මොකද කුඩිත්තෝ පැලමැක්ක වගේ පුද්ගලයෝ මේ කෘමීන් මේකට ගොඩක් ආකර්ෂණය වීමක් සිද්ධ වෙනවා. ඒ ආකර්ෂණය වීමත් එක්ක ඔවුන් මේ කොළේ සාරේ උරා බීලා කොළ කොඩ වීමේ kind තත්ත්වෙට මුහුණ දෙන එක නිසා ඔයාලා ගාවට ඇල්බර්ට් සොලියුෂන් ගහදී සාමාන්‍යයෙන් මට මතක විදිහට නිර්දේශන කරලා තියෙන්නේ ග්‍රෑම් 40ක් ලීටර් 16 ටැංකියකට. ඉතින් ඒ අදාළ ඩෝස් එක විතරක් භාවිතා කරලා ස්ප්‍රේ කරන්න කියලා දෙනවා. ඒ වගේම ඒක යොදද්දී සාමාන්‍යයෙන් ඔයාලගේ මේ කොළේ බලද්දී කොළේ ගොඩක් ලොකු වෙලා තියෙනවා නම් හොඳ කොළ පාට තත්ත්වයක් තියෙනවා නම් ඇල්බර්ට් සොලියුෂන් භාවිත ටිකක් අඩු කරන්න ඕනේ.